මීට දවස් කිහිපයකට කලින් හදපු ලස්සන ඕඩ එකක් ගැන පුංචි වීඩියෝ එකක් අරගෙන තමයි අද ඔන්න මම ආවේ. ඉතින් මේ වගේ දවසක් මම ඇත්තටම බලාපොරොත්තුෙන් හිටියේ. මගේ මේ කේක් ජර්නි එක ඇතුලේ මේ වගේ දවසක් ඇත්තටම මට මීට කලින් තිබිලා නැහැ. ඒ විස්තරය ගැන පස්සේ කියනකම් අපි දැන් බලමුකෝ මේ වීඩියෝ එක මොකක්ද කියලා. Hello everyone, welcome back to again. ඔයාලට මේ පේන විදිහට මම මේ වෙනකොට ලස්සන කප්කේක් බොක්ස් එකක් රෙඩි කරන ගමන් තමයි ඉන්නේ. කප්කේක්ස් 12ක මේ බොක්ස් එක pink and white color වලින් තමයි ඩෙකොරේට් කරගන්න තියෙන්නේ. ඉතින් ඕඩර් එක දීපු කස්ටමර් කලර්ස් ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ. ඉතින් මම තමයි මට ඕන විදිහට හිතලා බොක්ස් එකම කස්ටමයිස් කළේ. මුලින්ම මේ හැදෙන ලස්සන ඕඩර් එක ගැන කියලා ඉන්නම්කෝ. මෙතන තියෙන්නේ අර ඈතින් පේන ලස්සන කිලෝ එකක පින්ක් කලර් කේක් එකයි කප්කේක්ස් 12ක බොක්ස් එකයි ලස්සන ෆ්ලවර් බන්ච් එකකුයි. මම හිතනවා මේ ෆ්‍රේම් එක ඇතුළේ ඔයාලට අයිටම්ස් තුනම ලස්සනට පේන්න තියෙනවා කියලා. ඉතින් මේ හැම දෙයක්මත් එක්ක ආදරේ ගොඩාක් අරගෙන අපි ගිය බැලුම් මහරට. මේ ලස්සන ඕඩර් එක මට ලැබුණේ ජපාන් වලින්. ජපානයේ ඉන්න ආදරණීය පුතෙක් එයාගේ අම්මා වෙනුවෙන් තමයි මේ ඔක්කොම දේවල් අපිට කියලා රෙඩි කරලා අම්මිගේ බර්ත්ඩේ එක දවසේ ඩිලිවර් කරන්න කිව්වේ. ඉතින් මේ පුතාට ඕන උනේ එයාගේ අම්මි වෙනුවෙන් හැමදේම හරිම ලස්සනට ක්වොලිටි විදිහට කරවගන්න. මං හිතනවා මට පුළුවන් උපරිමයෙන්ම මම මේ දේවල් හරිම ලස්සනට කරගත්තා කියලා. වීඩියෝ එකේ අන්තිම වෙනකම් බලන්නකෝ මං කොහොමද මේ හැමදේම රෙඩි කරලා ලස්සනට ඩිලිවර් කළේ කියලා. ඒ වගේම තවත් පුංචි දෙයක් කියන්නද? මේ වීඩියෝ එක මේ වෙනකන් හොඳ අවධානයෙන් සැලකිලිමත්ව බලපු කෙනෙක් නම් ඔයාලා දකින්න ඇති කප්කේක් බොක්ස් එකේ පුංචි වෙනසක් වුණා. ඉතින් මේක ඔයාලා දැක්කනම් පහලින් කමෙන්ට් කරන්න. ඊට අමතරව ඔයාලගේ අදහසුත් අනිවාර්යයෙන්ම දාගෙන යන්න. මට එතකොට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් ඒ මම කරපු දේ ගැන. මෙන්න බලන්නකෝ. මම වීඩියෝ එක පටන් ගද්දි මුලින්ම කිව්වා නේද? මම බලාපොරොත්තුෙන් හිටපු දෙයක් මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නනවා කියලා. ඒ තමයි මෙන්න මේක. ඔයාලට පේනවද මේ කේක් දෙකම එකම ඩිසයින් එකකට සේම් විදිහට තමයි යන්නේ. ලස්සන ක්‍රවුන් දෙකක් ඇඩ් වෙලා ලස්සන ඩිසයින් දෙකකින් තමයි මේ කේක් දෙක හැදුනේ. ඉතින් එක හා සමාන කේක්ස් මම කලින් හදලා තිබ්බට මෙන්න මේ විදිහට එකම දවසේ එකම විදිහට මේ වගේ ඕඩර් එකක් රෙඩි කරපු පළවෙනි දවස් තමයි මේක. ඉතින් මම කේක් හදන්න පටන් ගත්ත මුලදී Facebook එකේ හැම වෙන අය වීඩියෝස් ෆොටෝස් අප්ලෝඩ් කරාම මම කල්පනා කරනවා එක වගේ කේක්ස් හදලා තියෙන දවසට අනේ මේගොල්ලොන්ට මෙහෙම කොහොමද එකම ඩිසයින් එකෙන් කේක්ස් එකම දවසේ හදන්නේ කොච්චර ෂෝක්ද මටත් ඒ වගේ දවසක් එනවා නම් කියලා. ඔන්න ඇඟිලි ගණගෙන හිටපු දවස මටත් ආවා. මේ රෝස පාට කේක් එක මං කලිනුත් කිව්වා වගේ ආදරණීය අම්මා කෙනෙක් වෙනුවෙන් ගියේ. ඒ වගේම මේ අනිත් gold and black color කේක් එක ආදරණීය නංගි කෙනෙක් එයාගේ අයියාට තමයි අපෙන් ඕඩර් කළේ. ඒ වගේම තවත් දෙයක් තමයි මෙන්න මේ black and gold color කේක් එක ඩිලිවර් කරලා එනකොට තමයි මමත් දැනගත්තේ ඒ කේක් එක ගෙනියන්නේ අපේ ටිකක් දුරින් නෑදෑ වෙන අයියා කෙනෙක්ට කියලා. ඉතින් බලන්නකෝ ඒ ගැන මමවත් අපේ අම්මවත් මීට කලින් දැනගෙන හිටියේ නැහැ. පස්සේ තමයි අපිත් ඒ දේ ගැන දැනගත්තේ. පුදුම දේවල් තමයි වෙන්නේ. ඔක්කොම ටික රෙඩි කරගෙන මෙන්න මේ විදිහට තමයි අපි ඩිලිවර් එකට ගියේ. කේක්ස් දෙකයි කප්කේක් බොක්ස් එකයි ෆ්ලවර් බන්ච් එකයි මේ ඔක්කොම දාගෙන අම්මත් එක්ක තමයි මම ඩිලිවර් එකට ගියේ. කේක්ස් දෙක අපි දෙන්න අතින් තියාගත්තා. කප්කේක්ස් එක මේ විදිහට පරිස්සමට ගෙනියන්න ඕනේ හින්දා ට්‍රේවිල් එකේ යට කොටසේ ගොඩක් පරිස්සමට පිරිසිදුව තියාගෙන තමයි අරගෙන ගියේ. ඒ වගේම මේ වගේ ඩිලිවර් කරනකොට මම හදපු කේක්ස් වල ලස්සන බල ගොඩක් මමත් සතුටු වෙනවා. අනේ මේව කොච්චරනම් ලස්සනද කියලා. හරිම ආදරෙන් පරිස්සමෙන් හදන මගේ චූටි කේක් බබාලා ටිකව ලෝභ හිතුණත් මෙන්න මේ විදිහට හරිම පරිස්සමින් තමයි අපි ඔයාලගේ අතට ගෙනල්ලා දෙන්නේ. ඒ වගේම ඉතින් මගේ ඩිලිවර් පාර්ට්නර් ගැනත් ඔයාලට කියන්න ඕනනේ. අපේ අම්මත් ඉතින් මට ලොකු හයියක් මේ වගේ දවස්වලට කේක්ස් ටික හදලා පරිස්සමට අරගෙන යන්න කොහෙට වුණත් කමක් නැහැ. අම්මේ යමුකෝ කිව්ව ගමන් ලෑස්ති වෙලා යත් එනවා මාත් එක්ක යන්න. ඉතින් මං ආදරෙයිනේ. මෙන්න මේ විදිහට තමයි ඉතින් මම කේක්ස් ටික ඩිලිවර් කළේ. රෝස පාට කේක් එකයි කප් කේක් බොක්ස් එකයි ලස්සන
ලස්සන ෆ්ලවර් බන්ච් එකේ අයිතිකාරී තමයි මේ ඉන්නේ. මට නම් හිතන්නේ ඒ වගේ පුතෙක් ලැබපු මේ අම්මත් ගොඩාක් වාසනාවන්තයි. මොකද ඒ පුතා කොච්චර දුර රටක හිටියත් එයාගේ අම්මිව අමතක කළේ නෑනේ. ඒ වගේම ඊළඟට දෙවනි කේක් එකත් මේ විදිහට තමයි අපි ඩිලිවර් කළේ. සහෝදර බැඳීමක් ගැන අපි ඉතින් ආයි වෙනම කියන්න ඕනේ නෑනේ. ඒක මොන තරම් ලස්සනද ශක්තිමත්ද කියලා ඔයාලත් දන්නවනේ. මේ ඉන්නේ ඒ වගේ ආදරණීය නංගි කෙනෙක් ලැබපු ආදරණීය අයියා කෙනෙක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එදා දවසත් නිමා වුනේ. මේ කේක්ස් ගැන වීඩියෝ එක ගැන ඔයාලට හිතන දේවල් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් ආයිමත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් අදට ගිහින් එන්නම්. bye. Thank you for watching.